යෝ වොයිසන් ග්‍රිස් මොකද වෙන්නේ? ඔය කාලයකට පස්සේ ඉතින් වීඩියෝ එකක් ගෙනාවා. වීඩියෝ එක ගැන ඉතින් 아무තෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලා thumbnail එකෙන්ම දකින්න ඇති. account හොරෙක් ගැන තමයි කියන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මගේ මේ WhatsApp app එකේ මම මේ දාලා තියෙන්නේ මචං මුන්ට රැවටෙන්න එපා. හරිද? යකාරි මම කෙලින්ම කතාවට බහින්නම්. මේ දවසක් මම දැන් ගේම් එකේ ඉද්දි PC එකෙන් ඉන්නකොට මේ රික් එකක් ආවා. රික් කියන්නේ මචං මේ වර්ල්ඩ් එකට දැම්මා account එකක් විකුණනවා ගන්නවද කියලා මෙන්න මේ විදිහට. හරිද? ඔයාලට පෙන්නන්නම් ඒක. ඔන්නෝම දාලා තිබ්බා. හරිද? මම ඊට පස්සේ මේ නම්බර් එක කොපි කරන් ආවිල්ලා මෙයාටත් මෙහෙම friend request එකක් දාලා ඇවිල්ලා මං කිව්වා අයියේ මේක කීයටද දෙන්නේ? ඊට පස්සේ දැන් මම ඔහොම කතා කර ඉද්දී මේ ටික වෙලාවක් කතා කර ඉද්දී දැන් මූ කියනවා මේ මං ඇහුවා අඩුවට account කොහොමද 5000ට 6000ට එහෙම ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දැන් ඕනගොරට තේරෙනවනේ සීසන් 10න් සාමාන්‍යයෙන් සීසන් 30න් වගේ පල්ලෙහා account සාමාන්‍යයෙන් 5000ට 4000ට ගන්න බෑ කියලා. හරිද මචං? මොකින් එහෙම ඇහුවට පස්සේ මූ මේ ලින්ක් එකක් කියවන මෙන්න මේකෙන් බලන්නේ කියලා. මේ 3500යි 6000 දාලා තියෙන යකාරි ID store මේ කියලාම දාලා තියෙන්නේ. මට මේ channel එකෙන් බලලා ඕනෑ කියන්නේ කො හරිද? මම මේකෙන් ඉතින් මචං මේක සුපිරි බාන්න තියෙන දැන් මේක හරිද? මං කෝ මට වැඩි ටොප් අප් කරන්න ඕනේ නෑ. මට සාමාන්‍ය level 60ට වඩා උඩ එකක්. හැබැයි සීසන් පරණ වෙන්නත් ඕනේ. හරි මචං ඔබ මේකෙන් බලලා කියපන් කිව්වා. මේ ඉතින් මම දැන් මේකට අවිල්ලා බැලුවා. ඔන්න බලන්න බොයිස් හැම එකේම MR කවි කියලා ගහලා තියෙන මේ බලන්න සීසන් හරිද? සීසන් 23 level 64යි. සාමාන්‍යයෙන් මේකේ තියෙනවා මචං high shot එක තියෙනවා. ඊට පස්සේ UMP එක තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ එකක් 3500ට 4000ට දෙන්න බෑනේ. උඹලා තේරුම් ගනින්කෝ මේ පරණ කිට් හරි මේ තියෙනවනේ මචං මේ. හරිද? ඊට පස්සේ දැන් මේක මූ කියනවා මේ 4500න් එහෙනම් 5000න් වැඩි කරමුද ඊට පස්සේ දැන් මම මෙන්න මේක ගන්න ගියා මචං හරිද මං කො මට මෙන්න මේ account එක ඕනේ මේක දාලා දෙන්න මචං 4000යි කියලා බොරු නම් බලහම් මේ 4000යි කියලා දාලාම තියෙනවා යකාරි නම්බර් එක දාලා ඉවරලා ගානත් එක්කම දාලා තියෙනවා සාමාන්‍යයෙන් මේ බලහන්කෝ මේ වගේ account එකක් සාමාන්‍යයෙන් ගන්න බෑනේ බං මේ සීසන් 22 නෙමෙයි මචං දෙකේ හරිද level 77 මුගේ මේ ස්ටෝ එක දාලා මේ ටොප් කරන හරි මේ ඔක්කොම දාලා ඉවරලා මේ බලන්න ලොල් එක කොඩි හරි මේ ඔක්කොම තියෙනවා හරිද මේ account එක සාමාන්‍යයෙන් ගන්න බෑනේ බං මේ බලන්න ක්‍රිමිනල් ලින් ඊට පස්සේ ෆාමස් එක තියෙනවා දෙකේ ෂොට් තියෙන කෝබ්‍රා එක තියෙනවා බලහන් ෆොකයි එක තියෙනවා මේ පරණ බණ්ඩල් එන කොටක් තියෙනනේ බං මේ වගේ එකක් සාමාන්‍ය 4000ට දෙන්න බෑනේ හරිද ඊට මම මේකයි මට මතක විදියට මේකයිද කොහෙද ඔව් මෙන්න මේකයි යහුවා හරිද බලන්න පේන්නේ නැතිනේ මේ තියෙන ඒවා මේ බලහන් මෙච්චර හොඳ account එකක් සාමාන්‍යයෙන් මේ වගේ ගානකට දෙන්න බෑනේ බා මේකේ ගානක් දාලා දුන්නේ 4000යි අපි පේනවනේ මේකේ තියෙනවා තියෙන ටික මේ ඒක තියෙනවා ස්කායි එක තියෙනවා ඊට පස්සේ පරණ UMP ස්කින් එකක් තියෙනවා කෝබ්‍රා එක තියෙනවා B40ට අනිතර රෝසමල් ස්ක්‍රීන් එක තියෙනවා. අර මේ එන කොටක් තියෙන තොම්සන් එක හරිද බලහන්ක මේ වගේ එකක් 4000 දෙන්න බෑනේ. ඊට පස්සේ අපේ ගිල්ඩ් එකේ ලීඩර්ට මම මච්චන් කතා කරලා උගෙන් ඇහුවා ලීඩර් මෙන්න එහෙම සිද්ධියක් තියෙනවා. මට මූ ෂුවර් නැහැ කියලා හරිද? මොකද කොල්ල ගොඩක් රැවටලා තිබ්බා. මූ මේ දාලා තියෙන මේ උගේ රිසිට් අර එහෙම දාලා තියෙන විකුණපුවා. රිසිට් අර එහෙම දාලා තියෙන විකුණපුවා. ඩන් කියලා. වෙනෙවුන් විකුණලා ඉවරලා මූ හෙනාතල් ගත්තේ මේ තියෙන්නේ මේකේ. හරිද? මූ TikTok එකේ එහෙම ඉන්න මුගේ මේ වීඩියෝ එක රිප්ලයි එහෙම කරන්න බෑ. මුගේ තියෙන යකාරි කියලා මේ level C account එකක් තියෙනවා ඊට පස්සේ ඔක්කොම වගේ දන්න මං හිතන්නේ. මූ ඒක කියලා ඉවරලා මූ මේ දැන් හෙන්න ටෝකක් දෙන්නේ. level C account එක මගේ අරමයි මෙහෙමයි කියලා. කොල්ලොන්ට log වෙන්නත් දීලා ස්ක්‍රීන්ෂොට් එකක් මට ෂුවර් නෑ මේ. මූ සල්ලි දාලා ඉවරලා මේ කට්ට ආපේ උන් දන්නෙත් නෑ මුලින් log වෙන දෙනකො 1000ක් දාන්නේ කිව්වා. හරිද? 1000 දාපු ගමන් බ්ලොක් කළා. දැන් මට කොල්ල දෙතුන් දෙනෙක්ගෙන් කම්ප්ලේන් ආවා මචං මාත් මේක කරලා බැලුවා.
මාත් මම හිතන මාසකට ඉතින් ඉස්සෙල්ලා මේ වැඩේ කරලා බලුවා මුලින් ලොගින් දෙනවා කියනවා. ලොගින් දෙනකම් මේ 1000ක් දාන්න කියනවා. ඊට පස්සේ ලොගින් දෙනවා කියන ඊට පස්සේ ඉතුරු ගාණ ගෙවන්නේ කියනවා. ඊට පස්සේ මේ Gmail එක දෙන්නම් කියනවා සම්පූර්ණයෙන්ම. පාස්වර්ඩ් එක චේන්ජ් කරගෙන. සාමාන්‍යයෙන් බං මේ බලහංකෝ. මේ වගේ account එකක් ගන්න බෑනේ මේ. 4000කට ගන්න පුළුවන්ද මේ බලන්න. ලොල් එක හાર્ට් එක අර හිමේ යම්පචම් මචන් තියෙන ඔක්කොම පරණේව තියෙනවා මේ. මේ වගේ account එකක් 4000ට ගන්න ඕන ගෝතේට මේක 3500 බලන්න. ඕන ගෝතේට තේරෙනවනේ. මේ ඊට පස්සේ දැන් මම ඔය මැසේජ් කර ඉද්දි මේ මං කිව්වා ඔක්කොම හරි මේ දැන් ඔබ 1000ක් දාන්නේ කිව්ව මං 1000ක් දැම්ම මගේ ළඟ රිසිට් එකක් තියෙනවා සුද්දා. ඔබ තරහ නැතුව මට එක්ක account එක දාපන් එක්ක සල්ලි දාපන් කියලා. මේ තියෙන්නේ. මේ ඊට පස්සේ ඌ ඒකට මොකක්වත් නේ ඉමෝජියක් දාලා ඉවරලා ඌ මා බ්ලොක් කළා. හරිද? මචං යකාරි කියලා දඩ මේව කියන්නේ ඉතින් තව ඕන තරම් ගොඩක් කට්ටිය ඉන්න මේකෙක් ගැන විතරයි මම මේ කම්ප්ලේන් එකක් දැම්මේ. හරිද? තව ගොඩක් යෝගින් ඉන්නවා. මේ ඒව ඉස්සරහට මම උඹලට අරන් එන්නම් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ බලහංකෝ මේ 10000යි 15000යි මේකේ තියෙන්නේ ආයෙ මචං සුල්තාන් නැක් මේ බලහංකෝ. මේව 10000ට අර මේ ගන්න බෑනේ බා. උඹලට ඕන ගොනෙට්ට තේරෙනවනේ ආයෙ. මේ මචං අහුවෙන්න එපා මේ නම්බරෙත් එක උඹලට පේන්න දාලා තියෙන්නේ මේ බලහන්. මේ නම්බර් 2 3ක් මුගේ තියෙනවා. හරිද? අහුවෙන්න එපා. මේ ගොඩක් කොල්ලෝ අහු වෙනවා මචං ඒකයි. account එකක් ගන්නවා නම් හොඳට දන්න කෙනෙක්ගෙන් ගනින්නලා මම කවුරුවත් එහෙම කියන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉන්න ඔය famous කට්ටිය හොයලා බලලා ගනින්නලා මොනවත්ම කියන්නේ මේ බලහන් මේ වගේ උන්ට අහු වෙන්න එපා මචං. හරිද? එහෙම වුණොත් එහෙනම් උඹලා මහන්සියෙන් හම්බ කරගන්න උඹලේ අම්මලා තාත්තලා එහෙම අමාරුවේ හම්බ කරගන්න සල්ලි වලට තමයි මුම් මේ කෙලින්නේ. හරිද? ඊට පස්සේ මං කිව්වා උඹත් කොල්ලෙක්නේ අනුන් කොල්ලොන්ට බලු වැඩ කරන්න එපා කියලා මං කෙලින්ම කිව්වා. මේ ඒ නැති වැඩි කතා කරන්න දෙයක් නැහැ මචං. මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉදිරියට මං ඉස්සරහටයි ගේන වීඩියෝ ටිකක් මේ මට මේ ටිකේ නවුල් මේ වීඩියෝ එඩිට් කරන්න කම්මැලි බා. වීඩියෝ නම් තියෙන බර ගානක් එඩිට් කරන්න කම්මැලි. දැන්වත් මේ එඩිට් කරන්න ගමන් ඉන්නේ PC එකේ. දැන් ඉස්සරහට වීඩියෝ එක වෙනවා. මචං කියන්න තියෙන්නේ account එකක් ගන්නවා නම් හොඳට හිතලා ගනින්නලා හොයලා ගනින්නලා ආයිත් දෙපාරක් මේ බලලා ගනින්නලා විශ්වාස කරන්න අය කියන්නේ හොඳට හොයපන් ඌ කවුද කියලා. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. එච්චරයි මචං කියන්න තියෙන්නේ. එහෙනම් පරිස්සමින් අහලා සෙට් වෙමු.